දවසක් මගේ YouTube channel එකට ඔයාලට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ ඇඟිලි මුරුක්කු හදාගන්නේ කොහොමද කියලා. බලමු අපිට ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මුලින්ම මම මේ වගේ පාන් පිටි ග්‍රෑම් 200ක් පමණ අරන් තියනවා. ඊට පස්සේ මේ වගේ වතුර කප් එකක්, කහ කුඩු සහ ලුණු කුඩු, මිරිස් කුඩු. අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. හරිම ලේසියි යාළුවනේ. මේ වගේ භාජනයක් අරගෙන ඒක පිළිපේ තියාගෙන ඒකට එකතු කරගන්න. මම අරගත්ත වතුර කප් එක. ඊට පස්සේ අපි මේක රත් වෙන්නම තියනවා. මේ වතුරට මේක ආකාරයට රත් වෙගෙන ඉද්දි මම මේකට එකතු කරගන්නවා මේ වගේ ලුණු කුඩු ටික, ඒ වගේම කහ කුඩු සහ මිරිස් කුඩු. හොඳින් මේ වගේ කලවම් කරගන්නවා. දැන් මම මේ වෙලාවේ ඕෆ් කරගන්නවා. ඕෆ් කරගෙන මට වලට කියන්න බැරි වුණා. මේ මම ගත්තේ බදින්න තෙල්. ඊට පස්සේ අපි මේ පාන් පිටි ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. වලට වතුර මදි වගේ හිතෙනවා නම් වතුර ටිකක් තව එකතු කරගන්න පුළුවන්. මට වතුර ටිකක් මදි වුණා යාළුවනේ. මම වතුර ටිකක් එකතු කරගත්තා. ඔයාලා බලන්න. එහෙම වතුර මදි වෙන තව ටිකක් එකතු කරගෙන මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. මේ වගේ හඳුනේ මේක හොඳින් අතින් ඊට පස්සේ මේක හොඳට අතින් අනා ගන්න ඕනේ. මේ වගේ මම තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික දාගෙන හොඳට මේක අනා ගන්න ඕනේ. අනා ගන්න. මේක හොඳට අනා ගන්න ඕනේ කාරිට. හදාගෙන අපි මේකෙන් පොඩි කෑල්ලක් කපා ගමු. ඒක කපාගෙන හොඳට වගේ රවුම් කරගන්නවා. මේ වගේ රවුම් කරගෙන අපි මේක එහෙම ඇඟිල්ලේ වටේ උතලා අවශ්‍ය ගන්නට අරගෙන කඩා ගන්නවා. මේ වගේ මුත්තක් ආකාරයට සාදා ගන්න මේ මුරුක්කු. මේ වගේ වලට පේනවා ඇති. මේ වගේ මුරුක්කු ටික සාදා ගන්නවා. තව එකක් මම හදා ගන්නවා. මේ වගේ හදාගන්න. මෙතනින් මම එකතු කරලා කරගන්න. මේ වගේ කොමුරු කුටි හදාගන්නවා. ඔන්න
මේ ටික හදාගෙන ඉවරයි. අපි මේ ටික බෙදගමු. අපි පාතනෙන් දිපේ තියාගෙන අපි ඒකට තෙල් දාගමු. තෙල් ටික රත් කරගෙන තියමු. අපි දැන් මේ ටික බෙදගමු. මේ වෙලාවේ අපි දිපේ ගින්දර අඩු කර ගන්න ඕනේ නැත්නම් කර වෙනවා. යාළුවනේ මම මුරුක්කු හැදුවා. ඔයාලත් හදලා බලන්න. රින් මුරුක්කු හරිම රසයි. හරිම ටේස්ටි ගතියක් තියෙනවා. තාම හදනවා. ඔයාලත් හදලා බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. Thank you යාළුවනේ.